ඔව් කවුරුත් බලන්න හිටිය ඩුබායි වලින් බහපු අලුත් භාණ්ඩේ කොටින්ම කිව්වොත් එහෙම මම ඔයාලට මුලින් ඉඳලා කියන්නම් මේකේ විස්තරේ. බයික් එකක් ලංකාවේ ජෙනුයින් රෙජිස්ට්‍රේෂන් වෙච්ච CBR 255 බ්ලේඩ් එකක්. එතකොට මේකට කස්ටමර් අපිට කතා කරලා කිව්වා එයාගේ ඩුබායි වල බයික් එකක් තියෙනවා. මේ ඩුබායි රයිඩර්ස් ටීම් එකේ බයික් එකක් තියෙනවා. එයාගේ බයික් එක. ඒක තනිකර ගල්ලාම්මයට කන්වර්ට් කරලා දෙන්න පුළුවන්ද? හැබැයි කිට් එක සම්පූර්ණයෙන්ම ලංකාවට යවනවා. එක්සෝස් එකකින් පටන් ගත්තාම සියලුම ඇනේ ඉඳලා බරු ටික ලංකාවට එවනවා සබ්ෆ්‍රේම් වල ඉඳලා. ඊට පස්සේ මේ කරලා දෙන්න පුළුවන්ද කියලා ලොකු අභියෝගයක් ආවා අපිට. ඊට පස්සේ අපි කරා දැනට මාස 4ක් 3ක් විතර වගේ ඇතුළත ප්‍රොජෙක්ට් එක ඉවර කරා කස්ටමර් එක්ක කතා කරගෙන. ඊට මේ අපිට මුලින්ම මේ කිට් එක ආවේ නැහැ. අපිට ඉස්සලාම මේ කිට් එකට සාම්පල් එකක් ඩුබායි වලින් එවුවා. ඒ කියන්නේ මේ කිට් එකම අපිට කිට් එකක් වෙන කිට් එකක් එව්වා. ඒකට අපි සම්පූර්ණයෙන්ම කිට් එක සම්පූර්ණයෙන්ම ඩිසයින් කරා. හයි කරලා ඉවරලා ඊට පස්සේ දැනට මාසෙකට කලින් අපිට කිට් එක සම්පූර්ණයෙන්ම ඔරිජිනල් කිට් එක හම්බුණා. ඊට පස්සේ දැන් කිට් එක හයි කරලා තියෙන්නේ. අපි බලමු මේකේ මොනවද කරලා තියෙන්නේ කියලා. ඉස්සරහින් පටන් ගත්තොත් මල් ඩිස් කරලා දෙනා ඉස්සරහා ඩබල් ඩිස් කරලා ඊට පස්සේ එතනින් පටන් ගත්තාම හැන්ඩල් එක පැත්තට අපි ආවහම මම කෙටියෙන් පෙන්නන්නම් ඔයාලට. ඔව් එතකොට අපි හැන්ඩල් එක පැත්තෙන් ගත්තොත් එහෙම හැන්ඩල් එක පැත්තෙන් ඉඳගත්තාම කස්ටමර්ට පේන පැත්තෙන් මීටර් බෝඩ් පැත්තෙන් ගත්තොත් එහෙම ඇවිල්ලා බ්‍රෙම්බෝ බ්‍රේක් පම්ප් ඒවා ටික දාලා තියෙනවා. ඊට අමතරව විශේෂ දෙයක් කරලා තියෙනවා මේක මේ ඔයිල් ක්ලච් කරලා තියෙනවා. හයිඩ්‍රොලික් ක්ලච් කරලා තියෙනවා. ඊට අමතරව ගත්තාම කස්ටමර් සම්පූර්ණයෙන්ම 6 එකේ ඉස්සරහා ෆේස් එකයි වෙන බ්ලැකට් ඒවා ටික මේ ප්‍රේම් බ්ලැකට් ටික සම්පූර්ණයෙන්ම එව්වා. ඒ ටික අපි ඒකට ඇඩ් කරලා තියෙනවා. ඊට අමතරව ඇවිල්ලා CBR ගල්ලාම් 5 බ්ලේඩ් එකේ මීටරේ RPM පැත්තයි හීට් මීටරේ ටික හයි කරලා තියෙනවා. තව ඊට අමතරව මේක තව ඉස්සරහට මොඩිෆිකේෂන් ගොඩක් එන්න තියෙනවා. GTL මීටර එකක් හයි වෙනවා. එතනින් එහාට ගත්තාම අපි එක්සෝස් පැත්ත ගත්තාම මෙතනින් කට් කරලා සම්පූර්ණයෙන්ම එක්සෝස් එක බෙන්ඩ් එක නමලා 6 එකේ ආකාරයටම ගහලා තියෙන මේ හයි කරලා තියෙනවා. එතනින් ගත්තාම 6 එක සයිලන්සර් බෙඩ් එක මේ පැත්තෙන් එන හින්දා ස්විම් ආර්ම් එක කස්ටමර්ගේ කැමැත්ත පරිදි 250 ස්විම් ආර්ම් එකමයි තියෙන්නේ. එතකොට මෙතනින් ස්පේසර් කෑලි දෙකක් දාලා පුට් ට්‍රැක් කෑලි දෙක දෙපැත්තට අරගෙන තියෙනවා සයිලන්සර් එක වදින හින්දා. ඊට අමතරව එතනින් ගත්තාම මෙතනට ලින්ක් එක අපේ ඩිසයින් එකක් ඇත්තම කිව්වොත් එහෙම තිලක් මෝටර්ස් අපි ඩිසයින් එකක්. මේකට කලින් ලින්ක් එකක් එයා ඩුබායි වලින් එවලා තිබුණා. ඒක ලින්ක් එක ගොඩක් දිග හින්දා ස්විම් ආර්ම් එක කැඩෙන්න බලන හින්දා අපි ලින්ක් එකක් අමුතුවෙන්ම ඩිසයින් කරලා අපි ඒ විදිහට හදලා තියෙනවා. ඊට පස්සේ එතනින් එහාට ගත්තාම යොෂිමුරා එක්සෝස් සිස්ටම් එකක් තියෙනවා. ඒකත් කස්ටමර්ගෙම කැමැත්ත පරිදි ඩුබායි වලින් එව්වේ. එතනින් ගත්තාම පස සිග්නල් දෙක පොඩි දෙකයි. ඊට පස්සේ ආයෙ ගත්තාම පිටිපස්සේ ටේල් ලයිට් එකේ සිග්නල් ඒ ටික තියෙනවා. එතකොට එතනින් ගත්තාම මේ පැත්තට ආවහම නම්බර් ප්ලේට් බ්ලැකට් එක මේ පැත්තේ තියෙනවා. ඒ කියන්නේ ඩුබායි වල ඇත්තම කිව්වොත් මෙහෙමයි. දැන් ඔයාලා හිතයි මේක ලංකාවේ දුවන්න බෑනේ කියලා. ඒ විදිහට ලංකාවේ දුවන විදිහට තමයි මෙතන මේ ටික හදලා තියෙන්නේ. අර ඩුබායි වලම තියෙන්න ඕන විදිහට තමයි මේ එයා කෑල්ල එව්වේ. ඒක ලස්සනට මොඩිෆිකේෂන් එකක් විදිහට දාලා තියෙන්නේ. ඊට අමතරව එතනින් අපි ඉස්සරහට ගියාම මේ පැත්තෙන් ගමුකෝ. මේ පැත්තෙන් ගත්තාම මෙතනින් මේ ටික සබ්ෆ්‍රේම් එක සම්පූර්ණයෙන්ම 600 බයික් එක සබ්ෆ්‍රේම් එක අපිට සම්පූර්ණයෙන්ම වෙලා තියෙනවා. මෙතනින් වෙනස් කරලා කියන්නේ ඔරිජිනල් ෆ්‍රේම් එක මේ 5 බ්ලේඩ් ෆ්‍රේම් එක ඩැමේජ් නොකර අපි බ්ලැකට් වලින් හදලා සබ්ෆ්‍රේම් එක මවුන්ට් කරලා තියෙනවා. මේක විශේෂම දේ අපි කියනවා නම් මේක දැන් අපිට CBR ගල්ලාම් 5 බ්ලේඩ් එකේ බොඩි කිට් එක ආයේ අපිට මේ කිට් එක ගලවලා ඇඳුවයි. හරිද? එතකොට එහෙම කරලා තියෙනවා. එතනින් ගත්තාම කස්ටමර්ට විශේෂ දෙයක් ඕන කියලා කිව්වා. මගේ ලෝගෝ එකයි සයින් එකයි ඕන කියලා කිව්වා. ඒක ආබ්‍රෂ් කරලා තියෙනවා. එතන මොඩිෆිකේෂන් හෝස් දාලා තියෙනවා.
එතකොට සීට් එක වෙනම ලංකාවේ ගෙනල්ලා අපි කුෂන් කරලා ඒ ටික හදලා තියෙනවා. එතකොට ඊට අමතර පිටිපස්සේ යන එක්කෙනාට අල්ලගෙන යන්න හැන්ඩල් එක තියෙනවා. හැන්ඩල් ග්ලිප්, හෙල්මට් හෝල්ඩර් ඔගේ මේ සියල්ල කස්ටමර්ගේ කැමැත්ත පරිදි. එතකොට මේ කස්ටමර්මයි ගෙනල්ලා දුන්න බරු ටික සියල්ල. ඔන්න ඕකයි CBR 5 blade එකේ අලුත්ම වෙනස. ඊට අමතර කියන්න අමතක වුණා. කස්ටමර්ගේ කැමැත්ත පරිදි බෝනික් එක ඒක ඩුබායි වලම දාලා පදපු එක. ඒක තියෙනවා. ඊට අමතර මේක LED සිස්ටම් එකක් වෙනම අපි සවි කරා. එයාට LED ඩුබායි වල තියෙනා වගේම නිවෙන්න පත්තු වෙන්න ඒ ටික ඕනේ කියලා කිව්වා. ඒකට අපි LED ලයිට් සෙට් එක සම්පූර්ණයෙන්ම ගහලා තියෙනවා. ඔව් ඔයාලා මේක මේ දකින්න නැති ඔයාලා කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න. ලංකාවේ කරපු අලුත් වැඩක්. ඒ කියන්නේ ඩුබායි වල දුවපු බයික් එකක් ලංකාවට කිට් එක ගෙනල්ලා කන්වර්ට් කරලා හදලා තියෙන්නේ. ඔයාලගේ අදහස් අනිවාර්යෙන් අපිට දාන්න. අපි ඒක බලාපොරොත්තු වෙනවා. අපේ මාස 3ක 4ක් ආසන්න කරපු ලොකු ප්‍රොජෙක්ට් එකක්. ඔයාලා කමෙන්ට් එකකුත් අනිවාර්යෙන් දාන්න.